අයිබෝවන් ආදරණීය දීපතේ මම ඔබට සූදානම් වෙන්නේ තවත් පහවස් විශ්ෂත් දරුවන්ට ගැටලු කීපයක් කියලා දෙන්න. ඒ වගේම මම මේ දවස්වල සාමාන්‍ය පෙළ ලියන දරුවන්ටත් පාඩම් කීපයක් YouTube එකේ දැම්මා. ඔබේ අයියලා අක්කලා ඉන්නවා ඒගොල්ලෝ දැනුවත් කරන්න ඒක බලන්න කියලා. හොඳයි මම ඉස්සෙල්ලාම එහෙමනම් අපි සුපුරුදු පරිදි පටන් ගමු. ඔබ ඔබේ subscribe button එක ඔබලා subscribe කරන්න. ඊට පස්සේ ඒ පොඩි බෙල් එකක් තියෙන එකක් අයිකන් බෙල් අයිකන් එක ඒක දකුණු අත පැත්තෙන් එනවා ඒකත් ඔබ ප්‍රෙස් කරන්න. එතකොට ඔබට පුළුවන් ඊට පස්සේ මගේ එන වීඩියෝ ඔක්කොම බලන්න. හොඳයි. දරුවනේ මම මේ කළුලෑල්ල දිහා බලන්න මම මේ දායන්නකෝයි වයන්නකෝ ලියාගත්තේ කියලා. අද පාඩමේ ප්‍රධාන කාරණේ විදිහට මම යොදාගන්න මේ පාඩම ඉස්සලා කියලා දෙන්න හදන්නේ දකුණු අත සහ වම් අත. ඔබේ දකුණු අතමයි ඔබ ගන්න ඔබේ වම් අතමයි ඔබ ගන්න. මේ බලන්න මම දික් කරන්නේ මගේ දකුණු අත. ඔබත් බලන්න ඔබේ මේ පැත්ත දකුණු අත නේද කියලා. මේ දායන්න ලියුවේ ඒකයි. මේ පැත්තේ වම් අත. එහෙනම් මේ වයන්න ලියුවේ වම් අත. මම ඊට පස්සේ මේ දායන්න තියෙන පැත්තේ යමක් තිබ්බොත් ඒක දකුණු අත පැත්තේ. ඔබේ අතින්ම ඔබ බලන්න. වයන්න තියෙන පැත්තේ වම් අත පැත්තේ. හොඳයි. මම මේ ඝන වස්තු වල පිහිටීම තමයි ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ. මෙන්න දරුවනේ මම මෙතනින් ඝන වස්තුවක් තිබ්බා. දෙවෙනි ඝන වස්තුව මම ගත්තොත් මෙන්න බලන්න මේක තියන්න පුළුවන් ආකාර කීයක් තියනවද කියලා. මට පුළුවන් මේ ඝන වස්තුව මේකට උඩින් තියන්න. ඔන්න බලන්න එක විදියක්. කොහෙන්ද තිබ්බේ ඒක? ඉහළින්. කොහෙන්ද තිබ්බේ? ඉහළින්. ඊළඟට තියන්න පුළුවන් මේකට දකුණු අත පැත්තෙන්. මම ප්‍රශ්න හදනකොට මේක වයින් අහනවා. බලා ගන්නයි. දැන් තියෙන්නේ මෙයා කොහෙද? දකුණු අත පැත්ත. බලන්න මේ දායන්න පැත්තේ තියෙන්නේ. දායන්නෙන් බලන්න දකුණු අත පැත්ත. ඒ වගේම අපිට පුළුවන් මේක තියන්න කොහෙන්ද? වම් අත පැත්තේ. ඔන්න බලන්න. ඒක මේ වයන්නෙන් බලන්න ඔබ. වම් අත පැත්තෙන් තියන්න පුළුවන්. මම මේක යටින් අල්ලන්න ඔබට හොඳට පැහැදිලිව පේන්නේ. මේ බලන්න. දැන් මේක මම කොහෙන්ද තිබ්බේ? මේ වයන්නත් එක්ක බලන්න වම් අත පැත්තෙන් තිබ්බේ. ඒතරොන්න බලන්න මේක තියන්න පුළුවන් ක්‍රම තුන. මේකට ඉහළින් තියන්න පුළුවන්, දකුණෙන් තියන්න පුළුවන්, වමෙන් තියන්න පුළුවන්. ඔක තමයි ඉහළින් තියනවා නම් තියන්න ප්‍රොයිටඩිව් ක්‍රමයක් නැහැ. එහෙනම් ඉදිරි පෙනුමෙන් පැති පෙනුමෙන් සැලැස්මෙන් අපි බලනකොට අපිට ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඒ අනුව තමයි උත්තරේට යන්නේ. තව ඕනනම් මේ දෙන එක මට්ටමේ තියන්න පුළුවන්. එක මට්ටමේ තියෙනකොට අපිට පුළුවන් මේ විදිහට තියන්න මේ දෙක කැවෙන්න ඕනනම් ඈඩ් කරලා තියන්නත් පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කෙනෙකුත් ඕනනම් මේකට ගේන්න පුළුවන්. ඒක ගැන අපි ඉස්සරහට බලමු. දැන් දරුවනේ මම තව විදියක් පෙන්නන්නම්. මේ බලන්න දැන් මේක මෙහෙම තිබ්බම අපිට පුළුවන් මේකට ඉදිරියෙන් තව එකක් තියන්න. මේ බලන්න. මේ ඉදිරියෙන් තියන්න පුළුවන්. එතකොට මෙතෙන්දි බලන්න මේ ඉදිරි පෙනුම බැලුවොත් මම ඔබට මේ පෙන්නන්නම්. දැන් වම දකුණ අවශ්‍ය නැහැ. මේ ඉදිරි පෙනුම බැලුවොත් මේකට ඉහළින් මේකේ පොඩ්ඩක් පේනවා. එහෙම තියන්න පුළුවන්. මේක පැත්තෙන් තිබ්බොත් මේ දෙකම පේනවා. අනුවන්නේ තියන්න පුළුවන්. ඔන්න දකුණෙන් තියන්න පුළුවන්, වමෙන් තියන්න පුළුවන්, මේකට ඉදිරියෙන් තියන්න පුළුවන්. හැබැයි ඉදිරියෙන් තිබ්බොත් අර පිටිපස්සෙක පේන්නේ ටිකයි. ඒ වගේම අපි තව කුඩා එකක් පිටිපස්සෙන් තියලා බලමු. මෙන්න මේක මම පිටිපස්සෙන් තියනවා. ඔයාලා පිටිපස්සෙන් තිබ්බම මොකද වෙන්නේ කියලා පේන්නෙම නැතුව යනවා. පේන්නෙම නැතුව යනවා. ඒතර මේ උස ප්‍රමාණය අනුව මෙන්න මේ විදිහට තිබ්බොත් මේ පිටිපස්සෙම තියපු එක පේන්නේ නැහැ නේද කියලා. පේන්නෙම නැතුව යනවා. අය කොහොනම් උස්සලා පෙන්නන්නම් මේ. ඔබට දැන් පේනවා. හැබැයි දැන් පේන්නේ නැහැ. හරි. ඒතර ඔන්න ඔය විදිහට ඝන වස්තු වල පිටින් මම ඉස්සරහට ප්‍රශ්න වලදී ගන්නවා එකයි මේ ගත්තේ. හොඳයි එහෙනම් මේ පෙට්ටිය ඇස්සේ මම ඔබට ඔච්චරයි කියලා දෙන්න යන්නේ. අපි ඊළඟ එකට යමු. මම කියලා කිව්වා මම ඔයාලට මේ දැන් ඊළඟ එකට මේ ආවේ. මෙන්න බලන්න මම මෙතන ඔයාලට කියන්න හදන්නේ දරුවනේ මේ කොළයක් දෙකට නැමුවම මේ නැමුම් ධාරය පොඩ්ඩම ඉස්සෙල්ලා පෙන්නන්නකෝ මෙන්න පෙන්න ධාරය බලන්නකෝ. කොහොම නැමුවම නමලා දැන් කොළ දෙකක් නේ. අපි මේකේ කොතනින් හරි යමක් කැපුවොත් මේකේ අනිවාර්යෙන් විශේෂ දෙයක් වෙනවා. මේක දැන් මම පෙන්නුවට මදි. ඔයා කපලා බලන්න වැඩි ටික එක එකතු වෙලා මේක. ඒක ඊටාම වැදගත්. මේ කපලම් බලනවා මේ කියන කාරණේ. මේක පාඩමක් ඇත්තනම. මේක මම කියන්න හදනකොට බලන්න ආයෙ මම දිග ඇරිනවා. මේ නැමුම් ධාරේ ඉඳලා මේ දෙපැත්තට තියෙන දුර සමානයි. නිකන් දල වශයෙන් මැනලා පෙන්නන්න ඕන. මේ බලන්න මේ නැමුම් ධාරේ ඉඳලා මෙතෙන්ට තියෙන දුරට මේ පැත්ත සිදුරට තියෙන දුර සමානයි. මෙන්න මේ සමානකම තමයි මම පෙන්න ගන්න හදන්නේ. ඔක පාඩමක්. ඔක ගැටලුවට උත්තරයක් නෙමෙයි. ඉස්සරහට උත්තර ලියන්න අවශ්‍ය වෙනවා. මේ බලන්න මේ විදිහට මම සකස් කරගත්ත කොළ කීපයක් තියෙනවා. මම ඔක්කොම ඔබට පෙන්නන්නම්. මේක බලන්න මම මේක තමයි නැමුම් ධාරය. හොඳට අඳුර ගන්න. මෙයා නැමුම් ධාරය. මේකේ ඉඳලා මම ටිකක් දුරින් ටිකක් ඊටත් වඩා දුරින් මම දිගහැරලා පෙන්නන්නම්. මේ දුර සමාන වෙනවා මේ. මේ බලන්න. මේ නැමුම් ධාරයෙන් ඉඳලාම බලන්න. මම මේ පෑනෙන් පෙන්නන්නම් ඔබට. මේ නැමුම් ධාරයෙන් ඉඳලා මේ පැත්තට දුර සමයි. මේක ටිකක් ඊට වඩා වැඩි.
හැබැයි මේකත් වැඩි. මේක ඊටත් වඩා දුර වැඩි. මේක ඊටත් වඩා වැඩි. බලන්න ඕකෙම තව හැඩයක්. මේකෙන් මම ඔයාලට ප්‍රධාන කාරණා දෙකක් පෙන්වන්න හදනවා. එකක් තමයි මේ බලන්න මේ කොලේ දෙකට නමලා තියෙන්නේ. මේ කොලේ මම මේ දෙකට නමනවා. මේ විදිහට කැපුවොත් මේ වගේ සිදුරු දෙකක් එනවා. ඒ සිදුරෙත් මේ බලන්න සිදුරෙත් මේ උල පැත්තට තියෙන දුර වැඩි මේ. එන අනිත් පැත්තේ උල පැත්තට වැඩි. මේ උල් දෙක බලන්න දුර වැඩි. ඒතර මේ ඉලක්ක වගේ තියෙන පැත්ත ළඟින් තියෙන මේ මැද ඉර මේ නැමුන් ධාරයට මේකත් ළඟයි. ඒ කියන්නේ එකම රූපේ දෙපැත්ත පවා දුර සමාන වෙනවා. මේ උල පැත්තට තියෙන දුර මැද නැමුන් ඉරේ ඉඳලා මේ පැත්තට සමානයි. මේ පැත්තට මේ පැත්ත සමානයි. බලන්න ඒක අනිත් පැත්තට හැරෙන්න කැපුවොත් ඒත් උල් දෙක මේ උල් දෙක සමාන දුරින්. ඊළඟ පිටිපස රේඛා දෙක සමාන දුරින්. එකම රූපේ වුණත් දෙපැත්ත පිටින් සමාන දුරින්. අර මේක අනිත් පැත්තට හැරෙනවා කියලා ඔය පාඩම් කරනකොට සමහර ලාවට කියන්නේ ඔන්න ඕක නිසා. මෙන්න මේක විශේෂම එකක්. හොඳේ බලන්න. ඒක නැමුන් ධාරේ උඩින්මයි කැපුවේ මේ. නැමුන් ධාරේ. ඒ නිසා දුරක් නැහැ. නැමුන් ධාරේ ඉඳලා දුර බිඳුවයි. ඒ නිසා දරුවනේ දෙකම එකතු වෙලා එක සිදුරයි හැදෙන්නේ. අන්න සිදුරු දෙකක් නොහැදෙන අවස්ථාව. හොඳට තේරුම් ගන්න. මේ ඉර උඩ නැමුන් ධාරේ උඩම කැපුවොත් සිදුරු දෙයක් හැදෙන්නේ නැහැ. එක සිදුරයි. හේතුව තමයි මේක ඉඳලා දුරක් තිබුණේ නැහැනේ. අරහෙට දුර බිඳුවයි මෙහෙට දුර බිඳුවයි. දුරක් නැහැ කියන්නේ තනි සිදුරක් වෙනවා. මේ හැම එකෙම සිදුරු දෙකක් එනවා. ඒක විවිධ හැඩ වලට කපන්න පුළුවන්. හැබැයි කොහොම කළත් මේ දුර සමාන වෙන එක නවත්තන්න බෑ. මේ අනිත් පැත්ත හැරෙන්න බව ඒක නිසා. ඔන්න ඒ කාරණා තමයි මම ඔබට කියන්න ඕනි. දැන් ඕවා පාවිච්චි කරලා මම ගණන් හදලා පෙන්නන්නම්. හරි දැන් අපි මේ ගැටලුවකට යන්න හදන්නේ. මම ඔබට මීට පෙර පෙන්වුවා පාඩම් දෙකක්. ඒක අර ඔබට මතකද දැන් පෙට්ටිය හොරලා මම පෙන්වුවේ එකක්. අන්න ඒකෙදි මම ඔබට පෙන්වුවා අර වම් අත සහ දකුණු අත. අන්න ඒක උදව් කරන මේ ප්‍රශ්නේ මම පැහැදිලි කරන්න හදන්නේ මේ පෙට්ටි පිහිටන විදිය. දැන් ඔබට මේක නිකම් බැලුවොත් අපි දැන් මෙතන මේ රූපයක් ඔබට හම්බෙන්නේ නැහැ. බලමු මෙතන රූපයක් අරගෙන දැන් මම ළමෙක්ව ගත්තා. මේ හිතන්න මේ ඉන්නේ ඔයා. ඔයා මේ පෙට්ටි දිහා බලාගෙන තමයි ඉන්නේ. එතකොට ඔබට මේ දයන්න පැත්තෙන් පෙන්වන ඔබේ දකුණු අත. දැන් ඔබ හිතන්න ඕනේ දැන් මේ පෙට්ටි දිහා මම බලා හිටියම මයි දකුණු අත යන්නේ එහා පැත්තට කියන එක. ඊට වම් අත මේ පැත්තට මේ ළමයා ඔයා දකුණු අත හරිය වම් අත හරිය. ඔන්න උදව් කරගන්න මම උත්තරය හදන්න. දැන් බලන්න මේ පහළ පෙට්ටියට උඩින් පෙට්ටිය. මෙන්න මේ පැතිපෙනුම දැන් බලා ඉන්නේ මේ පැත්තෙන්නේ. මේ පැතිපෙනුම තමයි උත්තරයට යොදාගන්නේ. දැන් මේ C දෙසින් නිසා මේකේ අපිට සැලැස්ම පේන්නෙත් නැහැ, ඉදිරි පෙනුම පේන්නෙත් නැහැ. C දෙසින් පැතිපෙනුම තමයි උත්තරයට ගන්නෙ. එහෙනම් පැතිපෙනුම මේක එකයි, මේක එකයි, මේක එකයි. ඔය තද නිල් පාටින් පේන තුන් දෙනා තමයි උත්තරයට එන්නේ. C දෙසින් බලන්නේ. ඉදිරි පෙනුමෙන් බැලුවනම් මේවා ගන්නෙ. ඒතර මේ තුන් දෙනා මේ නිල් පාට ටික තදට පේන තුන් දෙනා පීඨන විදිය තමයි මම කියන්නේ. මේ පෙට්ටියට අනුව මේ උඩ පෙට්ටිය මේ ලෙස පොයින්ට් එක බලන්න දිගටම වමට ගිහිල්ලත් නැහැ දකුණට ගිහිල්ලත් නැහැ. ඒතර මේකට කෙලින්ම තියෙන්න ඕනේ මේක. යනු මේකෙත් තියෙනවා කෙලින්ම දෙන්න. මෙන්න මේක වැරදි. ඒක වම් පැත්තට තල්ලු වෙලානේ. මේකෙත් තියෙනවා කෙලින්ම මේ දෙන්න. දැන් මේ උත්තර දෙකම හරි. පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ. දැන් මේ දෙකෙන් ඊළඟ එක බේරගන්න මේ උඩම පෙට්ටිය අනුව. දැන් බලන්න මේ වම දකුණ අනුව බැලුවොත් මේ දෙවෙනි පෙට්ටිය මැද පෙට්ටියේ ලෙස පොයින්ට් එක බලන්න. ඔය මේ උඩට තියෙන දෙවෙනි එකේ ඉඳලා තුන්වෙනි එක ඉන්නේ වාගේ දායන්න දකුණු අත පැත්තට තල්ලු වෙලා නේද බලන්න මේකට වඩා. මෙන්න මේ දෙවෙනි පිටරට තුන්වෙනි එකේ මේ පැතිපෙනුම මේ තනිල් පාට එක වාගේ මේ දායන්න තියෙන අත පැත්තට දකුණු අතට තල්ලු වෙලා නේද. එහෙනම් මේ ඔයා ඔහොම බලා ඉන්න විදිහට බැලුවොත් මේ දැන් උත්තරේ දිහා බලන්න මේකෙන් දකුණු පැත්තට මේ උඩ එක ගිහිල්ලා නේද. අන්න ඒක තමයි දරුවනේ උත්තරේ. එහෙනම් මේකේ උත්තරේ කොයිකද? 1. අපි ඉරක් දාමු උත්තරේට 1. දැන් මෙතන ඔයාලට අයිටර් ලේසින් තේරෙයි. මේ බලන්න පහළම මේ C දෙසින් බලන්නේ ආයෙ ගන්න මේ තද නිල් පාටින් පේන තුන් දෙනා තමයි උත්තරේට. ඉදිරි පෙනුම සැලැස්ම අපි ගන්නෙ නැහැ. මේක පළවෙනි තර්කය ඒක. පැතිපෙනුමින් බැලුවොත් පැතිපෙනුම් තුන විතරයි ගන්නෙ. ඒක බොහොඳින් තේරුම් ගන්න. ඒතර මේ උත්තරේට එනවා 1යි මෙන්න මේ තද නිල් පාටයි මේකයි තුන් දෙනා. දැන් බලන්න ආයෙ වමට දකුණට තල්ලු වුණාද කියලා. පහළම පෙට්ටියේ ඉඳලා ඊළඟට දෙවෙනි පෙට්ටියට ගියොත් මේ ලෙස පොයින්ට් එක බලන්න. මෙයාගේ ඉඳලා දකුණු අත පැත්තට මේ දයන්න පැත්තට තල්ලු වෙලා තියෙන අපි මෙතන ළමෙකුත් උනන් දාගමු ඉන්නේ. ඔයාගේ දකුණු අත මේ ඔයා තමයි හිටගෙන ඉන්නේ. මේ දයන්න පැත්ත ඔයාගේ දකුණු අත මේ පළවෙනි පෙට්ටියේ ඉඳලා දකුණු අත පැත්තට තල්ලු වෙලා නේද වань උඩ එක. එහෙනම් යට මේකේ ඉඳලා දෙවෙනි එක දකුණට තල්ලු වෙන්න ඕනේ. මේ උත්තරේ වැරදින්නේ දෙන්න එක කෙලින් ඉන්නේ. මේ උත්තරේ ඉඳලා මේ පළවෙනි එකේ ඉඳලා දෙක දකුණට වань දකුණු අත දෙක කළා මේ පැත්තට උඩ එක ගිහිල්ලා. මේකෙත් යට එකට වඩා දකුණට ගිහිල්ලා. එහෙනම් යනු මේ උත්තර දෙකම හරි. දැන් බේරගන්න වෙන්නේ තුන්වෙනි පෙට්ටියෙන්. දැන් බලන්න මේ දෙවෙනි පෙට්ටියයි තුන්වෙනි පෙට්ටියයි තද නිල් පාට පැත්ත බලන්න පැතිපෙනුම. දැන් ඒකේ මේක අනුව බලපුවම උඩ එක ඔයාගේ මේ ළමයාගේ දකුණට ගිහිල්ලත් නැහැ වමට ගිහිල්ලත් නැහැ. හරියට මේකට කෙලින් උඩ මේක ඉන්නේ ලෙස පොයින්ට් එක බලන්න තරම.
එහෙනම් ඒ අනුව 2යි 3යි ගත්තොත් එක කෙලින් ඉන්න ඕනි. දැන් මේකේ අපි බැලුවා මෙන්න මේකේ ගත්තොත් මේ 2යි 3යි ගත්තොත් දෙකට වඩා මේක වමට තල්ලු වෙලා අනේක වෙන්න බෑ. එහෙනම් මේකේ 2යි 3යි ගත්තොත් දැන් බලන්න මෙන්න හොඳට ලේසර් පොයින්ට් එක බලන්න ඔබ. මෙතන අපි ගත්තොත් 2යි 3යි මෙතන දෙකට වඩා 3 කෙලින්ම උඩින් ඉන්නේ. හරිනේ මේකට ගැලපුණා. මේකට කෙලින් ඉන්නේ ලේසර් පොයින්ට් එක බලන්න. අන්න ඒක තමයි එහෙනම් පිළිතුර. දරුවනේ ඕක බලන්නේ එහෙමයි. පැති පෙනුමෙන් බැලුව පැති පෙනුම ටික ගන්නවා, ඉදිරි පෙනුම බැලුව ඉදිරි පෙනුම ටික ගන්නවා, සැලැස්මෙන් බැලුව සැලැස්මල් ටික ගන්නවා. ඊට පස්සේ බලන්න අර කෙලින්ද වමට දකුණට තල්ලු වුණාද කියලා. ඔය ආපු ඕනම් පස්සේ බලන්න විභාග ප්‍රශ්න දෙයක් ඔය විභාග පේපර් එකේ ආපු අංකමයි මම උදේට දැම්මේ. හොඳයි අපි ඊළඟ පස්සේ කියලා බලමු. මේකත් එහෙමයි. මේකේ මම ඔබට මතක විදිහට පෙට්ටි ටිකක් තියලා පෙන්නුවා පිටිපස්සෙන් තිබ්බෝ පේන්නේ නැහැ කියන එක. සහ එකකට පිටිපස්සෙන් තිබ්බම උස එක පේනවා. හැබැයි උස එකට වඩා මේ ලේසර් පොයින්ට් එක බලන්න. උස එකට වඩා කොට එකක් පස්සෙන් තිබ්බොත් B පැත්තෙන් බැලුවම පේන්නේ නැහැ. ඊළඟට A පැත්තෙන් බැලුවත් පැතිපෙනුම තියෙනවා. මේකට වඩා මේක කොටින්ද මේක පේන්නේ නැහැ. මේක උසින්ද පේනවා. මම ඔබට අර ඉස්සෙල් පාඩමක් විතර පෙන්නුවා ඕක. A ඉඳලා බැලුවොත් මෙන්න මේ පොඩි දෙන්න පේන්නේ නැහැ. මොකද මේ උස එකට වැහෙනවා. ඒතර දැන් මේක පළවෙනි ගන්න මේ කැබලි කීපේ දෙස ඒ පැත්තෙන් බැලුවිට. ඒකතර මෙන්න මේ ඉඳලා බලා ඉන්නේ. ඔයා බලනවා මේ පැත්ත. ඔයා තමයි මෙතන ඉන්නේ. මේ පැත්ත බලා ඉන්න. ඔයාට මෙන්න මෙයාගේ පැතිපෙනුම පේනවා. ඉදිරි පෙනුමේ පැතිපෙනුම. මෙයාගේ පැතිපෙනුමේ චුට්ටක් පේනවා. එහෙනම් අපිට උත්තරේ එන්න ඕන උසම කොටුවකුයි ඊට ඉහළින් චූටි කොටුවක තියෙන උත්තරයක්. මේ තියෙන්නේ. ඔක තමයි උත්තරේ. ඔගේ උත්තරේ කියලා 2. ඊළඟ මේ අපි ගියොත් B දෙසින් බැලුවා ඊට. ඒතර B දෙසින් බලන්න මේ මෙතන පොඩි එකේ පැතිපෙනුම පේනවා. මේකේ පැතිපෙනුම ටිකක් පේනවා අර උඩ ටික. මේකේ පැතිපෙනුම ටිකක් පේනවා ඔන්න ඔය ටික. එයන උත්තරේ එන්න ඕනේ මේ පහලින්ම චූටි කොටු දෙකයි මෙන්න මේ දෙක. ඊට පස්සේ ඊළඟට උස කොටුවක්. බලන්න යන උත්තරේ ඉන්නේ එක නේද කියලා. දැන් මේවා වැරදිනේ. මේක කොටු 4ක් පේනවා. මේකේ 5ක් පේනවා. දැන් මේ 5 දෙනෙක් හිටියට මෙතන පේන්නේ B පැත්තෙන් 3යිනේ. මේ දෙන්න වැහෙනවනේ. නිසා මේක එහෙම වෙන්න බෑ. අර මේ 5 ගණන් කරලා කලබල වුණොත් 5ක් තියෙන එකට ගන්නවා. හොඳයි එහෙනම් උත්තරේ කීයද? 1. හරි අපි තව පොඩ්ඩක් ඉදිරියට යමු. දැන් මේකේ දරුවනේ මම ඔබට මතකද දැන් ඊට පස්සේ අර පෙට්ටි පෙන්නුවාට පස්සේ තව එකක් ඒකම පෙන්නවා. අර කොලයක් නමලා කපල දිගෑරින එක. මම ඔබ ඒක බලන්න ඔබ කළා බලන්න මම එතන ඔබට කිව්වා ඒක. අනිවාර්යෙන් මේක දිගෑරියොත් මේ පැත්තට දිගෑරියොත් මෙන්න මේ බෝලේ මේ මැද ඉර මෙන්න මේක තමයි නැමුන් ඉර. හොඳට ලේසර් පොයින්ට් එක බලන්න. මම ඔබට ඉස්සෙල් පෙන්නපු එක මේ. මම ඔබට කපලා බලන්න කිව්වේ ඔක. මේ ඉරේ ඉඳලා මේ පැත්තට තියෙන දුරයි මේ පැත්තට තියෙන දුරයි සමාන වෙන්න. ඔන්න ඔතෙන්ට එන්න ඕනේ තිත. දැන් ඔය අනුවම අපිට උත්තරයක් තීරණය කරන්න පුළුවන්. බලන්න මේක එහෙම නැහැ. මෙන්න මේකේ තියෙනවා නේද ඒ තිත මේ සමානව මේ. මේකේ තියෙනවා. මේකෙත් තියෙනවා. ඒතර ඒ අනුව ගත්තොත් ඒ උත්තර දෙකම හරි. මේ පළවෙනි උත්තරය අතහැරිය හැකි. ඊළඟ එකෙන් අපිට මේ දෙන්නෙන් හරි එක තෝරන්න පුළුවන්. මේ තිත ගත්තත් මෙතෙන්ට එන්න ඕනේ. මේ තිත ගත්තත් මීට සමාන දුරට මේ හරියට එන්න ඕනේ. මම දාලම පෙන්නන්නම් ඔබට. අන්න බලන්න මේ දුර සමානයි අර. ඊළඟට බලන්න මේ දුර සමානයි අර. ඕක තමයි මම කපලා බලන්න කිව්වේ ඔබට. බලන්න මෙතනත් මේ දුර සමානයි. ඒ අනුව මේ උත්තරෙත් හරි මේ උත්තරෙත් හරි. දැන් බලමු මේක උඩට දිගෑරියොත්. එතකොට මෙන්න මේක තමයි නැමුන් රේඛාව. හොඳට තේරුම් ගන්න. ඕක නැමුන් රේඛාව නම් මෙන්න මේ තිත මෙන්න මේ හරියෙන් එන්න ඕනේ. එයාර දුර සමාන වෙන්නේ පැද පැත්තට. මේ තිත එන්න ඕනේ මේ හරියට. ඔන්න මැද හරියට. මේ තිත එන්න ඕනේ උඩට. එයාර මේ මැද ඉඳලා දුර බලන්නේ දෙපැත්තට. මේ පැත්තට එයාර පැත්තටයි. ඔබට මම කපලා බලන්න කිව්වේ ඒකයි. දැන් බලන්න ඔය අනුව මේ උත්තරේ හරිනේ. මේ දුර සමානයි නෙමෙයි. මේ උත්තරේ මේ අතර ගත්තොත් වැරදි මේ දුරට වඩා මෙන්න මේකට නැමුන් ඉර ඔක තේරුම් ගන්න මේ මැද ඉර මේ පැත්ත දුරට වඩා උඩ පැත්ත දුර වැඩි. මෙතනින් හොඳටම පේනවා මේක නැමුන් ඉර හොඳට තේරුම් ගන්න. ඒකේ ඉඳලා මේකට දුර අඩුයි මේකට ගොඩාක් වැඩි. ඔක වෙන්න බෑ නේද? උත්තරේ කීයද? 2. උත්තරේ කීයද අපිට ගන්න වෙන්නේ? දෙවෙනි උත්තරේ. හොඳයි. දැන් එහෙනම් දරුවනේ අපි මෙතනින් ඔන්න දෙවෙනි උත්තරේ ගත්තා. මෙතෙන් උත්තරය ආවා. දැන් අපි තවත් මේ වගේ ප්‍රශ්නයක් දැන් මේක ටිකක් වෙනස් ප්‍රශ්නයක්. දැන් බලන්න මේකෙත් ඒ තර්කයෙන් ඉදිරිපත් කළා හැකි. මේක අපි මේ පැත්තට දිගෑරියොත් මෙහාට දිගෑරියොත් ආගේ දකුණු අත පැත්තට මෙන්න මේ තිත එන්න ඕනේ මෙන්න මේ මැදට. ඇයි මේකනේ නැමුන් දාරේ ලේසර් පොයින්ට් එක බලන්න. එතන මේක එන්න ඕනේ මෙතෙන්ට. බලන්න මේ වගේ උත්තර දැන් මේකේ හරි නෙමෙයි. ඒ දෙක ඇවිල්ලා. මේකේ මෙන්න මේකේ වැරදි මේ. මේක මැදට තියෙනවා මේක ළඟ තියෙන මේක අයින් කර හැකි. මේකෙත් ආයේ මේ බලන්න මේක නැමුන් ඉර මේ දුරට මේ දුර සමානයි. මේකත් ගත්ත හැකි. දෙක වැරදි 1යි 3යි දෙකම හරි. මේ තිත් තුන එන්න ඕනේ මීට සමානව 1යි. මෙන්න මේක ළඟට එන්න ඕනේ. මේ තිත එන්න ඕනේ ඈතට. මම මේ කියන්නේ මේ නැමුන් ඉරේ ඉඳලා හොඳේ. අපි ඔය තිත් තුන ඔන්න දාලා බලමු. ඔන්න බලන්න මේ දෙක සමානයි මේ. මේ නැමුන් ඉර මැද ඉර බලන්න මේ පැත්තේ දුරට මේ පැත්තේ දුර සමානයි. ඊළඟ එකට අපි ගියොත් මේ බලන්න මේ නැමුන් ඉර මැද
මේ දුර සමානයි. ඊළඟට බලන්න මේක මේ ඈතින් තියෙන තිත මේකට ඈතින් ආවා. ඒතර යනවා මේ උත්තරෙත් හරි මේ උත්තරෙත් හරි. මැද එක අතහැරිය හැකි. දැන් ඊළඟට බේරගන්න වෙන උඩ පැත්තට දිග ඇරියොත්. දැන් නැමුන් ඉර විදිහට සලකන්න මෙන්න මේක හොඳට තේරුම් ගන්න. මේක තමයි නැමුන් ඉර. ඒතර මේ ඉරේ ඉඳලා මේක ඉන්නේ ළඟින් ඔන්න ඔතෙන්ට ඔය හරියට එන්න ඕනි තව ගෝලයක්. ඒතර බලන්න දැන් එහෙම ගියොත් මේ උත්තරේ නෑ නේද එහෙමයි. මේක තමයි නැමුන් ඉර. මේක ළඟයි මේක ඈතවක වැරදි. ඒතර මෙන්න මෙතෙන්ට ආවම බලන්න මෙතන මෙන්න මේ නැමුන් ඉර ගත්තොත් මේ දෙක තමයි නැමුන් ඉර. ඔන්න ඕක නැමුන් ඉර. ඒක ළඟින් මේ බෝලේ තියෙනවා පහළ එක. ඒ වගේම ඉහළ එක එතන ළඟින් තියෙනවා. ඒ දෙකේ දුර හරිය නේද බලන්න. මෙන්න මේ දෙකේ දුර හරිය. දෙපැත්ත නේද? ඒ අනුව අපිට දරුවනේ මෙන්න මේක නිවැරදි උත්තර විදිහට තීරණය කරන්න පුළුවන්. මේත් බැලුව හැකි. එච්චර යන්න ඕනෙත් නැහැ උත්තරය අහුවෙනවා. අපි ඕනම් මෙතෙන්ට තිත් දාලා බලමු. ඔන්න බලන්න ඔන්න ඔතෙන්ටයි එන්න ඕනේ තිත. මේ පැත්තෙන් බැලුවොත් ඔතෙන්ට ඒක ඊළඟ තිත් දෙක බලන්න ඈතින් එනවා. මේක එන්න ඕනේ මෙන්න මෙතෙන්ට දුර සමාන වෙන්න බෑ. අර දෙපැත්තේ දුරනේ මම මේ කියන්නේ. ඔක තමයි වයර් කපලා බැලුවේ. දැන් ඊටු දෙක මේ දෙකට එයි. ඔන්න බලන්න ඒ අනුව මෙන්න මේක තමයි උත්තරේ. දැන් මම මේකේ ආයෙත් ඔබට කියන්නේ අර දුර සමානකමෙන් හොයන්න. මෙහෙම අඳින්න බෑනේ අපිට විභාගේ. සමහරවිට උපදෙස් දෙනවා අපිට කිව්ල මම කපන්න කියලා. කපන්නම කියව වරදිනවා. මොකුත් ඕනේ මේ දෙපැත්ත දුර සමාන කරාම මේ වැරදි උත්තර අතහැරිය හැකියි. පැහැදිලි නේද? හොඳයි. එහෙමනම් අපි තව පොඩක් ඉස්සරහට යමු. මේක තමයි උත්තරේ 3. මේක බලන්න මේක ටිකක් සංකීර්ණ ආපු ප්‍රශ්නයක්. මේක උපදේශෙත් පොඩි වැදගත්කමක් තියෙනවා. අපි කියවගෙන රූපේ පෙන්න ඇති කඩදාසියේ තීරු දෙකකට නවා නැවත දෙකට නවා. ඒතර දෙකට නමලා ආයෙ දෙකට නමලා. ඒතර කෑලි 4ක් එකයි මේ 4ක් ආවේ දෙකට නවා සියලුම කඩදාසි කොටස් හසු වෙනසේ බී රූපේ ආකාරයට කියන්නේ මෙන්න මේ ආකාරයට කපා සම්පූර්ණයෙන් දිගහැරි. සම්පූර්ණ දිගහැරනවා කියන්නේ කෑලි 4ම ආයෙ දිගහැරනවා. මේ පෙන්නලා තියෙන්නේ මේ දිගහැරී විට ලැබිය නොහැකි. අන්න බලන්න අපෙන් අහන්නේ නොහැකි එක. ඔගේ පොඩ්ඩක් ළමයි කලබල වෙලා හරි එකක් දැක්ක ගම එරියව නොහැකි. ඒ කියන්නේ හරියව දෙකක් තියෙනවා. කඩදාසි තීරුව අදාළ රූපයෙන් කුමක්ද? මේ දරුවනේ අර දිග ඇරපු පැත්ත පෙන්නුවේ නැහැ. දැන් අපිට ප්‍රශ්නයක් එනවා උතන මේක දකුණු පැත්ත අතට මේ ලේසර් පොයින්ට් එක බලන්න දකුණට යනවද වමට යනවද? දැන් වමට ගියොත් මේ පැත්ත ලේසර් පොයින්ට් එක පැත්තට මෙන්න මේ නැමුන් ඉරේ ඉඳලා මේ තිබුඩට තියෙන දුරයි මේ පැත්තට තියෙන දුරයි සමාන වෙන්න ඕන. දකුණු පැත්තට ගියොත් දැන් මේකේ ළඟින් තියෙන දුර මේ ඉර නැමුන් ඉර තුඩ නෙමෙයි ළඟින් තියෙන මෙන්න මේ කොන් දෙක. එතකොට මේ ඉරේ ඉඳලා මෙන්න මේ කොනට තියෙන දුරයි මේ කොනට තියෙන දුරයි සමාන වෙන්න ඕනේ. මේ දුරට මේ දුර සමාන වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ තුඩට ගියොත් ඒ තුඩ මේ ඉරේ ඉඳලා ඈතින් තියෙන්න ඕනේ. කියන්නේ කෙටියෙන් කරනවා අනිත් පැත්ත හැරෙනවා. හැබැයි මේ පැත්තට පෙළුවොත් ඒත් අනිත් පැත්ත හැරෙනවා. එතකොට මේ තුඩ ළඟට එනවා. මේ කැලි දෙක ඈතට යනවා. එතකොට මේ උත්තර දෙකම හරි. දැන් බලන්න මේ උත්තරේට આવොත් අපි මේකේ තියෙන්නේ කොහමද? මෙන්න මේ දෙකනේ අපිට බලන්න වෙන්නේ. මුල් දෙක මේක දකුණු පැත්තට පෙළුවොත් මෙන්න මේ දුරට මේ දුර සමාන වෙන විදිහට තමයි එන්නේ. මෙතන මෙන්න මේක වැරදි. මොකද මේ අතර පෙළුවොත් මේ දෙක එන්න බෑ. මෙතන මෙන්න මේක නැමුන් ඉර විදිහට ගත්තම මේ ළඟ දෙන්න මේ උල් දෙක ළඟට ඇවිල්ලා දෙනවක හරි. එහෙනම් මේකත් හරි නිකන් බැලුවම පේනවා මේක තමයි වැරදි. අපි මේක දැන් කෑලි දාලා මම ඔබට පෙන්නන්නම්. ඔන්න බලන්න. දැන් මේ විදිහටමයි මම දැම්මේ. දැන් මේ පැත්තට පෙළුවොත් මෙන්න මෙතෙන්ට එන්න ඕනි. මේ උල මේක තමයි නැමුන් ඉර මේ කඩේ හොඳට බලන්න. ඒක නැමුන් ඉර මේ උල මේ පැත්තේ ළඟට මෙන්න මේ හරියට එන්න ඕනේ. බලමු එන විදිය. ඕන්න ඕක. ඒතකොට ඔය අනුව උත්තරේ අපිට කොයිකද ගන්න වෙන්නේ? මේ තුන්වෙනි උත්තරේ හරි කියලා ගන්න වෙන්නේ. හරි? දැන් ඔය මම පෙන්නන්නේ මොකද්ද? මේක අපේ වම් අතට පැත්තට පෙන්නනවා කියලා. දකුණට බෙල්ලුවොත් අනිත් පැත්තට යන්නේ. මේ තුඩ ඈතට එන්නේ. ඒක බලමු මේ උත්තරේ. හොඳයි ඊළඟට දැන් මේක ආය පාරක් දිගහැරෙනවානේ. ආය පාරක් දිගහැරනකොට මෙන්න මේක තමයි නැමුන් ඉර වෙන්නේ. එතන ඉඳලා මේ තුඩට තියෙන දුර ගත්තම මේ තුඩ එන්න ඕනේ මේ ටිකක් ඈතටනේ. ඔන්න බලන්න අපි ඒක අරන් බලමු. ඔය ඉන්නේ ඒක මේ. මේ බලන්න මේක මේ තුඩ ඈතින් ඉන්න මේ නැමුන් ඉරේ ඉඳලා මම කියන්නේ මේ පැත්තේ තුඩ ඈතින් ඉන්නවා මේ පැත්තේ ඈතින් ඉන්නවා. ඇත්තටම නම් දෙපැත්තට හැරීම උතන තියෙන්නේ. දැන් බලන්න මේක ඊළඟ එක මේ තුඩට ලං වෙන්න ඕනේ. මේකත් එක්කනේ අපිට තර්ක කරන්න වෙන්නේ. මෙතෙන්ද නේද? ඔන්න බලන්න මේක නැමුන් ඉර. මෙන්න මේ කඩ ඉර තමයි නැමුන් ඉර. මෙතන මැද තියෙන. ඔක නැමුන් ඉර මේ පැත්තට දුරයි මේ දුරයි සමානයි. ඒ අනුව ඔක කොයිකද මෙන්න මේ උත්තරේ. දැන් ඕක අපි පෙළුවේ කොහාටද වම් අත පැත්තට. දැන් මේක දකුණට පෙළුවොත් මේ උත්තරේට එනවා. ඔන්න බලන්න. ඒ කියන්නේ මම ඔබට ඉස්සෙල්ලත් කිව්වා මේ ඉතින් ඔන්න ඕක නැමුන් ඉර මේ උල ටිකක් ඈතින් ඉන්නේ. මේ දන තමයි ළඟ ඉන්නේ. මේ ඉරට මම මේ කියන්නේ. මේ උල අනුව මේ අනිත් පැත්තට මේ උල ටිකක් ඈතට එන්න ඕනේ. මේ හරියට විතර.
මේ කෑලි දෙක එන්න ඕනේ ළඟට. ඔන්න බලන්න අපි බලමු මේ උත්තරේ කොයික තියෙනවද මෙන්න මෙතන තියෙන්නේ මම කියන එක. දැන් ඔක මම ඔබට ඇදෙන විදිය පෙන්නන්නම්. ඔන්න බලන්න අපිට කොනේ මේ කොනෙන් ඕක පටන් ගන්න වෙන්නේ. ඇයි පටන් ගන්න වෙන්නේ? අපි පෙන්නගෙන යන්න වෙන්නේ දැන් දකුණු අත පැත්තට මෙහාට පෙන්නන්නේ. එහෙනම් මේක මේ අතර තමයි පෙන්නන්නේ. ඒතර මේ නැමුන්ගිරියේ ඉඳලා මේ තුඩ ඈතින් තියෙන්නේ මේ පැත්තට එන්න තොන තුඩ ඈතින්. ඒ කියන්නේ මේ හරියට අනිත් පැත්ත හැරෙන්න ඕනේ. ඔන්න බලන්න මේ විදිය මේ ආවේ මේ. ඒතර ওই වගේ උත්තරයක් තියෙනවා කොතනද? අපිට බැලුව හැකි මේ ආකාර උත්තරය මෙන්න මෙතන තියෙනවා. මේ පළවෙනි උත්තරය. ඔකත් හරිනේ එතකොට නේද? ඊට පස්සේ දැන් මේක මෙහාට පෙළුවොත් මෙන්න මේක එක ගත්තම මෙන්න මේ ඉර තමයි නැමුන් ඉර. මේ තුඩ තියෙන ළඟින් මෙන්න මේ ළඟට මේ හරියට උල එන්න ඕනේ. ඒ කියන්නේ ඔකත් අනිත් පැත්ත හැරෙන්න ඕනේ. ඔබ හරිනේ. ඊළඟට මේකනේ ඊළඟට මේ පැත්තට ගෑරෙන්නේ. ඒතකොට මෙයා තමයි නැමුන් ඉර. ඒතකොට මේ ඉරත් එක බලපුවම මේ උල ඉන්නේ ඈතින්. මේ කෑලි දෙක තමයි ළඟින් ඉන්නේ. ඒතකොට මේ උල මේ නැමුන් ඉරේ ඉඳලාම යන්නේ. මෙන්න මේ ඈතට ගිය උල මේ පැත්තේ ඈතට යන්න ඕනේ. ඒ කියන්නේ ඔක අනිත් පැත්ත හැරෙනවා. ඔන්න බලන්න ඉතින් ඔය විදියටම ළමයිනේ කණ්ණාඩි ඉස්සරහා යමක් තිබ්බොත් මොකක් හරි අකුරක් ඔය විදියටම තරක් කර හැකියි. කණ්ණාඩියේ ඉඳලා දෙපැත්තට දුර සමාන වෙන්න ඕනේ. මුළු අකුරේ නෙමෙයි සෑම තැනකම. දැන් මෙතන ගත්තොත් මෙන්න මෙතන ගත්තොත් මෙතන මේ පැත්තට තියෙන දුරයි මේ පැත්තට තියෙන දුරයි සමාන වෙන්න ඕනේ. මැද හරිය තැනක් ගත්තොත් මේ පැත්තට තියෙන දුරයි මේ පැත්තට තියෙන සමාන වෙන්න ඕනේ. මෙතන ගත්තොත් මේ දුර සමාන වෙන්න ඕනේ. ඕක තමයි විදිය. ඒතර දැන් අපි අවසාන උත්තරයට ආවා. එහෙමනම් දරුවනේ ඔබට මම සුපුරුදු පරිදි කියන්නේ ඔබේ දැන් subscribe button එක තියෙනවා. රතු පාටින් ඔබට දිස් වෙනවා. ඒක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ අර බෙල් සීනුවක ලකුණක් එක මතුවේ බෙල් අයිකන් එක. ඒකත් ප්‍රෙස් කරන්න. එතකොට ඔබට පුළුවන් ටිකටම මගේ වීඩියෝ බලන්න. අලුතෙන් බලන අය එහෙම කරන්න. ඊතර ඉස්සරහා වීඩියෝ ටිකේයි. හොඳයි. එහෙමනම් තවත් ප්‍රශ්නකින් අපි මුණ ගැහෙමු. අදට ඔච්චරයි.